ආයුබෝවන් ඉතිං සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලව එස්සෙල් දනු වයිට ලයි YouTube චැනල කියන අලුත් වීඩියකට ඉතිං අද මම ගෙනල්ල තියෙන වීඩියකට මාතෘකා කරගෙන කියන පක්ෂියෙක් ගැන තමයි අදත්ම වීඩිය කරන්නේ ඔබ කවදාහරි දැකලා තියෙනවද හොට සම්පූර්ණයෙන්ම වහන්ඩ බැරි නැදින් ලොකු හෙඩසැක් තියෙන කුරුල්ලෙක් පළමු පෙනුමට මේක උපන්නාබාදයක් වගේ පෙනුනත් ඇත්තටම මේක ස්වබාදහමේ අපූරු නිර්මාණයක් අපි අද කතා කරන්නේ ලංකාවේ කුඹුරු ආශ්‍රිතව නිතර දකින්න ලැබෙන බෙලිලා එහෙම නැත්නම් ඒසියන් පොපෙන්වෙල් ගැනයි මේ කුරුල්ල කොක්කු පවුලට අයත් සාමාජිකයෙක් උන්ගේ සිරුවලා අලු හෝ සුදු පැහැති වන අතර පියාපත් අග කොටස් සහ වලියේ තද කළු පැහැති කකුල්ලා රෝස පාටට හුරුයි ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු රටවල තෙත්බීම් බැව් සහ කුඹුරු ආශ්‍රිතව මේ කුරුල්ලඟ බහුලව දැකගණ්ඩ පුළුවන් දැම් බලමු ඇයි මුන්ට හොට මැදින් මෙහෙම හිඩතක් තියෙන්නේ මුන්ගේ ප්‍රධානතම ආහාරය තමයි වැව්සා කුඹුරුවල ඉන්න ලොකු ගොල්බෙල්ලන් සහ බෙල්ලන් බොහෝ දෙනෙක් හිතන් මේ හිඩස තියෙන්නේ බෙල්ලන්ගේ කටුව තලන්ඩ කිය නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි මේ හිඩස උදව් වෙන්නේ ලිස්සන සුළු බෙලි කටුව හදින් ග්‍රහණය කරගන්න ඊට පස්සේ උන් තමන්ගේ උල්ලූ හොටේ කෙලවර භාවිතා කරලා බෙල්ලාගේ කටුව ඇතුළේ ඉන්න සතාව ඉතා පහසුවෙන් එළියට ඇදලා ගන්නවා මේක හරියට නියමුවෙක උපකරණයක් පාවිච්චි කරන වගේ වැඩක් ගොවීන්ට මේ කුරුල්ල සැදෑ මිතුරේ මොකද වගාවන්ට හානි කරන්න ගොල්බිලි ගානය පාලනය කරන්න මේ බෙලිවෙලාගෙන් ලැබෙන ලොකුදායකත් ඒ වගේම උන් රංචු වසයෙන් තමයි ජීවත්වෙන් නිසා ලැකුම් ගන්න කැමැති ඉතින් ඊළඟ වතාවේ කුඹුරක් ළඟද මේ වගේ අපූරු හොටක් තියෙන බෙලිවෙලෙක්ව දැක්කොත් පරිසේරට උන්ගෙන් වෙන මෙහිවර ගැන පොට්ටක් හිතන්න මේ වගේ ස්වබාදහමේ අපූර් තොරදු තවත් දැනගණ්ඩ පේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා වීඩියෝකට ලයිකයක් දාලා යාළුවන්ට බලන්න ෂයා කරන්න ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු ගිහින් එන්නම් සියලු දෙනාටම සුබම සුබ දවසක්